හෘදයාබාධ ගැන ඔයා මොනවද දන්නේ? අද අපි මේ ගැන කතා කරලා බලමු. අපි හැමෝම දන්න දෙයක් තමයි අපේ ශරීරයේ තියෙන රුධිරය. ඉතින් මේ රුධිරය ප්‍රවාහන මාධ්‍යයක් විදිහට ක්‍රියාත්මක වෙලා සෛලයට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂක ද්‍රව්‍ය සැපයීම සිද්ධ කරනවා. ඉතින් මේ රුධිරය අදාළ ස්ථානය කරා පොම්ප කිරීමට පොම්පයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ අපේ හෘද වස්තුව. හෘද වස්තුව කියලා කියන්නේ පේශීන් වලින් හැදිච්ච අවයවයක්. ඉතින් මේ පේශීන් වලින් හැදුණු අවයවයටත් අවශ්‍ය ඔක්සිජන් සහ රුධිර සැපීමක් ලබා දීම සිද්ධ කරන්න ඕනේ. මේ සඳහා විශේෂ රුධිර නාල පද්ධතියක් තියෙනවා. ඉතින් මේ රුධිර නාල පද්ධතිය ඇති වෙන අවහිරතාවය විශේෂ ලේ කැටියක් හෝ එහෙම නැත්නම් ඇතරෝම තත්ත්වයක් නිසා මේ රුධිර නාල අවහිර වීම නිසා ඇති වෙන තත්ත්වයට තමයි අපි කියන්නේ හෘදයාබාධයක් කියලා. ඉතින් හෘදයාබාධ කියලා කියන්නේ කිසිම අවස්ථාවකදී ගණන් නොගෙන ඉන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. හෘදයාබාධයක් කරා ඔයාගේ ජීවිතය උනත් ඔයාට අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා මේ පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්. ඉතින් රෝග ලක්ෂණ ගැන කතා කරොත් එහෙම පපුවේ වම්පස ප්‍රදේශයේ එහෙම නැත්නම් මධ්‍යම ප්‍රදේශයේ ඇති වෙන අධික වේදනාව විශේෂයෙන්ම මේක නිකන් ගොඩක් තද කරන වගේ කැක්කුමක් තමයි රෝගියාට දැනෙන්නේ. ඒ වගේම තමයි මේ කැක්කුම වම් අත දිගේ ඒ වගේ තමයි නිකටට බෙල්ල ප්‍රදේශයට සහ කොන්ද පිටුපසට ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒත් එක්කම රෝගියාට සිහි මද ගතිය වගේ ඇති වෙන්නට පුළුවන්. ඒ වගේ තමයි වම්මනට ඔක්කාරයට යන්න පුළුවන්. ඒ වගේ තමයි හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වෙන්නට පුළුවන්. අවදාන සාධක ගැන කතා කරොත් එහෙම ප්‍රධාන වශයෙන් අවදාන සාධක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි වෙනස් කරන්න පුළුවන් සාධක සහ වෙනස් කරන්න බැරි සාධක විදිහට. ඉතින් වෙනස් කරන්න බැරි සාධක ගැන කතා කරොත් එහෙම වයස. ඉතින් වයසට යාමේදී හෘදයාබාධ ඇතිවීමේ හැකියාව වැඩි වෙනවා. ඒ වගේම තමයි ඔයා පිරිමි කෙනෙක් නම් හෘදයාබාධ ඇතිවීමේ හැකියාව ගැහැණු කෙනෙක්ට වඩා වැඩි. ඒ වගේම තමයි වෙනස් කරන්න පුළුවන් සාධක ගැන කතා කරොත් එහෙම අධික රුධිර පීඩනය, ඒ වගේම අධික කොලෙස්ටරෝල් මට්ටම, ඒ වගේම තමයි ඔයාට දියවැඩියව තියෙනවා නම් හෘදයාබාධ ඇතිවීමේ හැකියාව වැඩි. මීට අමතරව ඔයා සිගරට්, ඒ වගේ තමයි මත්ද්‍රව්‍ය භාවිතා කරනවා නම්, ඒ වගේම තමයි ව්‍යායාමවල නිරත වීම වගේ අඩු මට්ටමක තියෙනවා නම්, ඊට අමතරව අධික තරබාරුකම සහ මානසික ආතතිය මේ සඳහා අවදාන සාධක විදිහට ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔබටත් පපුවේ වේදනාව කිසියම් අවස්ථාවකදී ඇති වුණොත් ඒක හෘදයාබාධයක්ද නැද්ද කියන එක අපි හරියටම දන්නේ නැහැ. ඉතින් මේ සඳහා අවශ්‍ය පරීක්ෂණ සිදු කර ගැනීම සඳහා ළඟම තියෙන රෝහලකට ඇතුළත් වීම ඉතාමත් වැදගත් වෙනවා. ECG පරීක්ෂණයක් එහෙම නැත්නම් රුධිර සාම්පලයක් කරහා මේ ඇත්තටම තියෙනවට හෘදයාබාධයක්ද නැද්ද කියන එක තහවුරු කරගන්න පුළුවන්. එහෙම තහවුරු කරගත්තයින් පස්සේ අවශ්‍ය සුදුසු ප්‍රතිකාර ඔයාලා ලබා දීම සිද්ධ කරන විශේෂයෙන්ම අදාළ රුධිර නාල අවහිර වීම නැවත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා රුධිර කෙටි දිය කිරීමට අවශ්‍ය ඖෂධ ලබා දීමටත් ඒ වගේ තමයි අවශ්‍ය ශල්‍ය කර්ම විශේෂයෙන්ම ස්ටෙන්ටිං වගේ දේවල් යොදන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ සියලු දේ කිරීම සඳහා ඉතාමත් ඉක්මනින් රෝහලකට ඇතුළත් වීම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් වැදගත්ම කාරණාව තමයි පපුවේ කැක්කුමක් ඇති වෙච්ච ගමන්ම ඔයා රෝහලකට ඇතුළත් වීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද ඔයා රෝහලට යන්න පරක් වෙන වාරයක් පාසා රුධිර සැපයීම අඩාල වෙලා හෘදයේ අදාළ පේශීන් මිය යාම සිද්ධ වෙනවා. ඉතින් හෘදයාබාධය කියලා කියන්නේ කිසිම අවස්ථාවකදී ඔයාට ගණන් නොගෙන ඉන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. ඔයාගේ ජීවිතේ පවා ඔයාට නැතිවීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා ඉතාමත් ඉක්මනින් ළඟම තියෙන සුදුසුකම් තියෙන පහසුකම් තියෙන රෝහලකට ඇතුළත් වීම ඉතාමත් වැදගත් වෙනවා.